right. හයිඩ්‍රෝකාබන සම්බන්ධව පොඩ්ඩක් බලමු අපි. හයිඩ්‍රෝකාබන කියන්නේ මොනවද? පළවෙනිටම හයිඩ්‍රෝකාබන කියන්නේ කාබන් හයිඩ්‍රජන් පමණක් අන්තර්ගත වන කාබනික සංයෝග. හරි. කාබන් හයිඩ්‍රජන් පමණක් අන්තර්ගත වන කාබනික සංයෝග. ඒක ගත්තොත් ප්‍රධානම කාණ්ඩ තුනක් තියෙනවා. සිලබස් එක තුල තියෙන විදිහට ගත්තොත් ඇල්කේන සහ ඇල්කීන ගැන චූටි අධ්‍යයනයක් අපිට මුලින් කරන්න වෙනවා බහුවායක වලට ලින්ක් වෙන්න කලින්. ඊළඟට ඇල්කේන ඇල්කීන වලින් පසු තව එකක් තියෙනවා. නමුත් ඒක සාකච්ඡා වෙන්නේ නැහැ. ඇල්කයින කියලා. හරිද? ඒක වැඩි අවශ්‍ය නැහැ. ඒතර මේ දෙක තමයි ප්‍රධානව තියෙන්නේ. ඒතර මේ දෙකේ ගත්තොත් එහෙම ඇල්කේන එක පොදු සූත්‍රයේ විදිහට එන්නේ අනුක සූත්‍රය CnH2n ධන 2. ඒතර ඕකේ සාමාන්‍ය මුල කාබන් පරමාණු සංඛ්‍යාව අනුව අපි ගත්තොත් කාබන් පරමාණු සංඛ්‍යාව සහ අනුක සූත්‍රය ඒ වගේම නම ගත්තොත් කාබන් පරමාණු සංඛ්‍යාව 1යි 2යි 3යි 4යි 5යි. කාබන් පරමාණු 5ක් එක හිතුවොත් මේ අණුක සූත්‍රය අනුව නිකන් ටක් ගාලා බලන්න. එතකොට කොහොමද එන්නේ කාබන් පරමාණු සංඛ්‍යාවට තමයි මේ n කියලා කියන්නේ අපි සංඛ්‍යාව. n කියලා අර දෙන්නේ. n එක නම් මෙතන දෙවරක් 2යි 2යි 4යි. එහෙනම් CH4 වෙනවා. කාබන් දෙක නම් n දෙක නම් 2යි දෙවරක් 2 4යි 4යි 2 6යි. එතකොට C 2යි H6 මර 3 දාන්න 3යි 3 2 6යි 6 2 8යි C 3යි H8 මේක C 4යි H10 C 5යි H12 කොහොම එන්නේ නම් ඔය විදිහට එනවා. ඒ ටික නිකන් සාමාන්‍යයෙන් මතක තියාගන්න ඕනේ. ඕක මේකට අනුව තමයි යන්නේ. ඒතර ඔය නම ගන්නකොට ඔක මතක තියාගන්න. මේ සාධාරණ මේක නිකන් ලේසි මම මෙහෙම කියන්නේ ඔයාලට නිකන් මතක තියාගන්න ලේසි වෙන්න. ඔයා මේ කාබන් පරමාණු සංඛ්‍යාව අනුව මෙන්න මේ ටික නිකන් මතක තියාගන්න. එතකොට මේවා අනුව මේ මුල තියෙන පොඩි සරල සංයෝග කිහිපේ නම් ටික නිකන් මතක තියාගන්න. මෙත් කාබන් එක නම් දෙක නම් ඒත් තුන නම් ප්‍රොප් හතර නම් බියුට් පහ නම් පෙන්ට්. එතකොට ඇල්කේනයක් නිසා ඇත්තටම ඇල්කේන වලදී මේ මම ලියලා තියෙන්නේ. එතකොට ඇල්කේන කියන හයිඩ්‍රෝකාබනේ ඒන් කියලා තමයි අපි ඉවර කරන්නේ. නම එතකොට මේක මෙතේන් මෙයා එතේන් මෙයා ප්‍රොපේන් මෙයා බියුටේන් වෙනවා. මෙයා බියුටේන් මෙයා පෙන්ටේන්. ඔය විදිහට මෙයා කාබන් 1යි 2යි 3යි 4යි 5යි. එතකොට කාබන් පරමාණු සංඛ්‍යාව 1 නම් මෙතේන් 2 නම් ඉතේන් 3 නම් ප්‍රොපේන් 4 නම් බියුටේන් 5 නම් පෙන්ටේන්. ඔය විදිහට මතක තියාගන්න ඔය සරල නාම ටික. ඒතර මේකේ කාබන් හයිඩ්‍රජන් විතරයි අන්තර්ගත වෙන්නේ. ඒතර මේවයි පොඩ්ඩක් අන්දොත් කාබන් සැකිල්ල කොහොමද එන්නේ කියලා. දැන් බැලුවොත් කාබන් පරමාණු වටේට හයිඩ්‍රජන් පරමාණු 4ක් තියෙනවා. එතකොට ඕක තමයි අපි මෙතේන් කියන්නේ. කාබන් පරමාණු දෙකක් සමග හයිඩ්‍රජන් පරමාණු සෙට් වුණොත් ඔයගේ ඔකට අපි කියනවා එතේන් කියලා. ඒ වගේම කාබන් පරමාණු 3ක් ඔය විදිහට අපි කියනවා ඔකට ප්‍රොපේන් කියලා. ඒ විදිහට කාබන් සැකිල්ල අපිට අඳ ගන්න පුළුවන්. එතකොට ඕකේ අපි ඔය ඉදිරිපත් කරපු නම අනුව අපි ගත්තොත් මෙතේන් ඔය මම දෙලා තියෙන එතේන් ඒ වගේම ප්‍රොපේන්. ඒ වගේම දැන් සාමාන්‍යයෙන් අපි යම් අණුක සූත්‍රයක් ගත්තම මේ වගේ එකක් ගත්තොත් දැන් C4යි H10 කියන්නේ ඇල්කේනයක්. ඒ ඇල්කේන සූත්‍රය ගත්තම එයාට තියෙන්න පුළුවන් විවිධ කාබන් ආකෘතීන් තියෙනවා. මම එක් පොඩ්ඩක් වෙන වෙන විදියට නිකන් ඔලුවට දාන්නම්. ඔන්න ඔය විදියට තියෙන්න පුළුවන්.
කාබන් ආකෘතියක්. ඒ වගේම ඔය ආකෘතිය වෙන් වෙන්න පුළුවන් දරෝ මේ විදිහට දැන් කාබන් මෙහෙම දිගටනේ ගිහිලා තියෙන කාබන් චේන් එක. චේන් එක කිව්වොත් ඔය චේන් එක අපිට පුළුවන් මේ විදිහට චේන් එක වෙන් කරන්න. දැක්කද? කාබන් 4 ඔය විදිහට නිකන් චේන් එක. ඕ වගේ ඔය අණුක සූත්‍රෙටම ඕ වගේ තියෙන්න පුළුවන්. කිව්වා. මේක වටේ H දාන්න හැමතිස්සෙම මේ කාබන් පරමාණුවක් වටේ බන්ධන 4ක් තියෙන විදිහට තමයි අපි මේ බන්ධන දාන්නේ. මෙයා වටේ 4යි නේ. දැක්ක? හයිඩ්‍රජන් පරමාණු තමයි තියෙන්න ඕනේ. ඉතින් කාබන් හයිඩ්‍රජන් විතරයි තියෙන හයිඩ්‍රෝකාබන්. දැන් මේ ගත්තොත් කාබන් 4යි හයිඩ්‍රජන් 10යි නේ. කාබන් බලන්න 1 2 3 4 හයිඩ්‍රජන් 3 6 7 8 9 3 4 5 6 7 8 9 10. මේකේ 1 2 3 4යි හයිඩ්‍රජන් ගණන් කරන්න 1 2 3 4 5 6 7 8 9 10. දැක්කද? ඒතර අර ඒකට අපිට ඕ වගේ view හඳින්න පුළුවන්. තව එකක් උදාහරණයක් පන්නියාවට පෙන්නුවොත් මේ වගේ හිතුවොත් C5යි H10 න ඔයා මේ විදිහට අඳින්න මේ කාබන් ටික කොහොම දාන්න දිගට කොහොම පහම දාන්න. ඔයාලට තව විදිහකට නිකන් හිතන්න පුළුවන් මේ විදිහ ස්වරූපයක් තියෙන්න පුළුවන්. මේ මෙහෙම එකක්. ඕ වගේ දැක්කද? ඒත් කාබන් කීයද? 5යි තියෙන්නේ. තව අපිට හිතන්න පුළුවන් මේ විදිහේ ස්වරූපයක් එන්න පුළුවන්. මේ මෙහෙම ආවොත් මේ මෙහෙම එකක් එන්න. මේකේ වටේට අපිට ඊට පස්සේ හයිඩ්‍රජන් ටික දාන්න පුළුවන්. මේ හැම ඇඳපුවම් view එකම කාබන් සහ හයිඩ්‍රජන් තියෙන්නේ එකම ප්‍රමාණය. ඒ කියන්නේ මේ සූත්‍රය අපි කියන අණුක සූත්‍රය කියලා. ඒ අණුක සූත්‍රයට ගැලපෙන්න තමයි මේ කාබන් හයිඩ්‍රජන් ප්‍රමාණය ඉන්නේ. මේ කාබන් හයිඩ්‍රජන් ප්‍රමාණය ඒ අණුක සූත්‍රයට ගැලපෙන්න තමයි අපිට ලැබෙන්නේ. හරිද? ඒවා ඕනනම් බලන්න මේ කාබන් හයිඩ්‍රජන් ප්‍රමාණය හොයලා බලන්න කීයද කියලා අපි ගණන් කරමු පස්සේ මේක ඇඳලා පස්සේ. මේ බලන්න මේ ගතෝ කාබන් කීයද? 1 2 3 4 5 හයිඩ්‍රජන් 1 2 3 4 5 6 7 8 9 10 11 12. හරිනේ? සෝරි මෙතන C5H12. C5H12. ඒක අර සූත්‍ර ගැලපෙන්නේ බලන්න මේ CN H2n ධන දෙකනේ සූත්‍රේ. මෙතන අපි L කියන සූත්‍රය ලියුවේ මෙතන. නැති L කියන එක තියෙනවනේ CN H2n ධන දෙක. හරි. මේ සූත්‍රය ගැලපෙනවා නම් කාබන් 5 නම් කාබන් 5ක් මෙතන ආව හයිඩ්‍රජන් කීයද? 5 වලත් 2 10 10 2 12. දැන් කාබන් 5ට හයිඩ්‍රජන් 12ක් තියෙනවා. ඉතින් බලන්න මේ අපි අඳපු view set එකේ මෙතන කාබන් 1 2 3 4 5යි හයිඩ්‍රජන් 3 4 5 6 7 8 9 10 11 12ම තියෙනවා. මෙතනත් 1 2 3 4 5යි හයිඩ්‍රජන් 3 6 9 12ම තියෙනවා. මේකත් 1 2 3 4යි 5යි හයිඩ්‍රජන් 3 6 7 8 9 10 11 12. නම් කාබන් 5යි හයිඩ්‍රජන් 12 තියෙනවා. නෑ ඇල්කේන කියලා කියන්නේ කාබන් අතර තනි බන්ධන තියෙන කාබන් සහ හයිඩ්‍රජන් වලින් විතරක් හැදලා තියෙන හයිඩ්‍රෝකාබනයක්. එතකොට මූලික හයිඩ්‍රෝකාබන නිකන් ගත්තොත් කාබන් පරමාණුකේ ඉඳන් 5ට මෙතේන් එතේන් ප්‍රොපේන් බියුටේන් පෙන්ටේන් කියලා එනවා. දේන් වලින් තමයි ඉවර වෙන්නේ. ඒක වගේ තමයි ඔය ආකෘතිය තියෙන්නේ. ඉතින් සාමාන්‍ය විට මේ වගේ ඇල්කේනයකට මේ අණුක සූත්‍රයේ සහිත සංයෝග අඳින්න පුළුවන් එක නෙමේ කාබන් සැකිලි දාම පවතින්න පුළුවන් මේ විදිහට ඔන්න ඔය විදිහට පවතින්න පුළුවන්. විවිධ දාම සහිතව යාට ඉන්න පුළුවන්. මම හිතනවා පැහැදිලි නැති ඒ වගේම දැන් අපි ගියොත් එහෙම මේ හයිඩ්‍රෝකාබනයක් තියෙනවා ඇල්කීන කියලා. ඇල්කීනේ ඇත්තටම ඇල්කේනෙන් වාට මතක තියාගන්න ලේසි කිලිම. මේ ඇල්කේනයක් තිබ්බොත් දැන් කාබන් දෙකේ ඇල්කේන ගැන කතා කරොත් ඇල්කීන එකක් වගේ ටිකක් හිතුවොත් එහෙම මේ කාබන් දෙකේ ඇල්කේනේ මේකේ ඇල්කීනකට එනවා නම් කාබන් අතර දිත්ත බන්ධනයක් තියෙනවා. කාබන් දිත්ත බන්ධනයක් තියෙනවා මේ H අයින් වෙන්න ඕනේ. අයින් වුණාම තමයි දිත්ත බන්ධනේ එන්නේ. ඒකද මේක තමයි දිත්ත. මේවට කියන අපි ඇල්කීන කියලා. ඇල්කීන කියන්නේ කාබන් අතර දිත්ත බඳන තියෙන. ඒ වගේම තියෙනවා කාබන් අතර ත්‍රිත්ත බඳන තියෙන සංයෝගات ලෝකෙත් පවතිනවා. අපි ඒවට කියනවා ඇල්කයින කියලා. ඒ වචන වැඩක් නැහැ ඇල්කයින. හරිද? කියන්නේ ඔයාට ඉදිරි උසස් අධ්‍යාපනයේ ඒලට ගියාම මේ ඇල්කයින පිළිබඳව එහෙම ලොකු අධ්‍යයනයක් සිදු කරන්න තියෙනවා. ගියපු කාලෙට. හරිද? එතකොට ඇල්කීන ගත්තොත් ඇල්කීන වල මේ කාබන් අතර දිත්ත බඳන තියෙන ඇල්කයින වල කාබන් ත්‍රිත්ත බඳන තියෙන. එතකොට හයිඩ්‍රෝකාබන වර්ග ගත්තොත් ඔය ඇල්කේන විතරක් නෙමෙයි ඇල්කයින කියලා සංයෝගات
තියෙනවා. ඒ අතර කාබන් අතර ත්‍රිත්ව බන්ධන තියෙනවා. ඇල්කීන එක විශේෂත්වය තියෙන ද්විත්ව බන්ධනයක් තියෙනවා. එතකොට මේ වගේ කාබන් දෙකකුයි හයිඩ්‍රජන් හතරක් මෙතන මේකෙන් එනකොට ඕ වගේ ව්‍යුහයක් තමයි ලැබෙන්නේ. එතකොට ඕක මතක තියාගන්න. එතකොට හයිඩ්‍රෝකාබන කියන හරිම සරලයි කතාව. සාරාංශයක් කිව්වොත් කාබන් හයිඩ්‍රජන් විතරක් තියෙන සංයෝග හයිඩ්‍රෝකාබන ගත්තම ඇල්කීන කියලා තියෙනවා. තනි බන්ධන තියෙන සංයෝගය කාබන් අතර ඇල්කීන අතර ද්විත්ව බන්ධන ඇල්කීන. ඊළඟට ත්‍රිත්ව බන්ධන තියෙන සංයෝගයක් තියෙනවා. ඒවා ඇල්කයි. ඒ වගේම ඇල්කීන වල සරලම ඇල්කීන ගත්තොත් කාබන් එකේ ඉඳන් පහට වගේ ගත්තොත් තියෙන්නේ මෙතේන්, එතේන්, ප්‍රොපේන්, බියුටේන්, පෙන්ටේන්. ඒතර අපිට ස්වභාවිකව අපිට දිනදා ජීවිතයේ හමු වෙන ඇල්කීන රාශියක් තියෙනවා. ඔය ප්‍රසිද්ධම එකක් තමයි පෙට්‍රල්. පෙට්‍රල් ගත්තොත් ඉටි වර්ග ඕවා මේවා ඇල්කීන. ඒතර පෙට්‍රල් කියන්නේ ඔක්ටේන් කියන්නේ. කාබන් 8ක් තියෙනවා. 8ට තමයි අපි ඔක් කියලා කියන්නේ. ඒක ඔක්ටේන් කියලා හම්බෙනවා. ඒ වගේම ගොඩක් දුරට මේ වගේ ඇල්කීන වලින් ඔය බහු අවයවික නිෂ්පාදනය සිදු වෙනවා. right? එතකොට ඕවගේ දේවල් මේ ඉතින් කාබනික සංයෝග දින ජීවිතේට සෑහෙන්න වැදගත් වෙනවා. ඒ කාබනික සංයෝග වල ඔන්න ඔය කියන කතා අපි මතක තියාගන්න ඕන. right?